තං සුනාත අවබෝධ කරගන්නා අදහසින් ධර්මයේ ශ්‍රවණය කරන්න. අප්පමාද රතෝ භික්ඛෝ පමාදේ භය දස්සිවා සංයෝජනං අනුන්තුලං දහං අග්ගේව ගච්ඡති. නොපමා භවෙහි ඇලුණු පමායෙහි බිය දක්නාසුළු මහනතෙම කුඩා ඌද මහත් ඌද සංයෝජන සියල්ල ලැව්ගින්නක් සෙයින් දවමින් යන්නේය. අප්පමාද රතෝ භික්ඛු ආදී මේ ධර්ම දේශනාව බුදුරජුන් දෙව්රම වෙහෙරෙහි වැඩවාසය කරන කාලයේහි එක්තරා භික්ෂුවක් අරඹයා දේශනා කරන ලදී. ඒ භික්ෂුව බුදුරජුන් හමුවෙහි රහත් බව දක්වා කමඨහන් අසාගෙන වනයට ගොස් යත්න දරා වෑයම් කළ නමුත් රහත් වීමට නොහැකි විය. හෙතෙම විශේෂයෙන් අවුල් හැරගෙන කමඨහන් කියවා ගනිමි වනයෙන් නික්මී බුදුරජුන් හමුවට එන අතරමඟ මහත්සේ නැගුණු ලැව්ගින්නක් දැක වේගයෙන් දුව ගොස් ගස්කොළන් නැති මුඩු පර්වතයකට නැග දෙවෙන කැලය දෙස බලා එහි අරමුණ සිතට නගා ගත්තේය. ඒ මෙසේය. මේ ගින්න මහත් වූත් කුඩා වූත් ගස්කොළන්නාදී සියල්ල දවමින් යයි. මෙසේ ආර්ය මාර්ග ඥාන ගින්නෙනුත් සන්තානගත ලොකු කුඩා සංයෝජනයන් දවමින් යා යුතු වන්නේය. බුදුරජාණන් වහන්සේ ගඳකිලියෙහි වැඩහිඳිමින්ම ඒ භික්ෂුවගේ සිත් හසර දැනගෙන මහන එහෙම්මමයි එහෙම්මමයි කැලයේ ලොකු කුඩා ගස්කොළන් මෙන් මේ සත්වයන්ගෙන් අභ්‍යන්තරෙහි උපදින්නා වූ ලොකු කුඩා සංයෝජන කාමාදිය ඒ අරහත් මාර්ග ඥාන ගින්නෙන් දවා නැවත ඉපදීමට ඉඩ නොදිය යුතුයි වදාරා ආලෝකයක් විහිදුවා තමන් වහන්සේ ඒ භික්ෂුව ඉදිරිපිට සිටින්නාක්සේ පෙන්වා මේ ගාථාව වදාළසේක. නොපමා භවෙහි ඇලී පමාවෙහි බිය දකින මහනතෙම ලොකු කුඩා සංයෝජනයන් ගින්නෙන් මෙන් දවා ඉදිරියට යයි. එහි අප්පමාද රතෝ යනු අප්‍රමාදයෙහි ඇලුණු අතිශයින් ඇලී සිටින අප්‍රමාදයෙන්ම කාලය ගත කරන යන අර්ථයයි. පමාදේ බය දස්සීවා යනු අපායෙහි ඉපදීම් ආදීහි ප්‍රමාදයෙහි බිය දකින්නේ ඒ සියල්ලෙහිම මුල වූ ප්‍රමාදය බියක් හැටියට දකිමින්. සංයෝජනං යනු සංසාර පැවැත්මට හේතු කාමාදී සංයෝජන හෙවත් බන්ධන සත්වයන් සසරෙහි ගිල්වා තැබීමට සමත් දසවිධ සංයෝජනයෝය. අනූනං තුලං යනු කුඩා වූද මහත් වූද යන අරුත්ය. ඩංහ අග්ගීව ගච්ඡති යනු යම් මේ ලැව්ගින්න මහත් වූද කුඩා වූද සියලු ගස්වැල් දවමින් ඉදිරියට යයිද ඒ පරිද්දෙන් මේ අප්‍රමාද ප්‍රතිපදාවෙහි නියැලුණු භික්ෂුව අප්‍රමාදයෙන්ම පැමිණි අරහත් මාර්ග ඥාන නැමැති ගින්නෙන් සන්තානගත සියලු කාමාදී සංයෝජන දවමින් නැවත ඉපදීමට නොහැකි වනසේ කරමින් ඉදිරියට යයි යන අදහසයි. ගාථා කෙළවර ඒ භික්ෂුව හිටි හැටියේම සියලු සංයෝජනයන් දවා සිව් පිළිසිඹියාපත් රහත් බවට පැමිණ අහසින් අවුත් බුදුරජුන්ගේ රන්වන් සිරුරට ස්තුති කොට වර්ණනා කොට වඳිමින්ම ගියේය.